බාහිර දෙයක් ගැන දකිනවා කියලා හිතන්නකෝ. ඒ දකිනකොට ඉස්සෙල්ලාම දැනනව නේද ටිකක්? හිතනව නේද ටිකක් මොන හරි දෙයක් දිහා. හිතන ගහක් දිහා කියලා. ගහක් දිහා දැක්කහම ඇත්තටම මයින්ඩ් එකේ ඉන්නේ ගහ දිහා බලන්න. ඒ මයින්ඩ් එකේ තියෙන්නේ පොඩි කාලේ ඉඳන් පස්සේ දැනුම හැම දෙයක් එකම එකතු වෙච්ච එකකින් තමයි බලන්නේ. ඒ සමහරලාට සසර ගානකින් එකතු කරගත්ත දැනුම අත්දැකීම් ඒ එක ෂොට් එකකින් බලන්නේ ගහ දිහා. එතන තියෙනවා අර සාසව ස්වභාවය. ඒ කියන්නේ හැම දෙයකින්ම එක මොහොතෙන් ගහක් දිහා බැලුවොත් ඒ ඔක්කොගේමත් එක්ක තමයි බලන්නේ. ඒක මයින්ඩ් එකකින් බලන්නේ. එතකොට දැනෙන දෙයක් තියෙනවනේ. මේ දැනෙන හිතෙන දෙයක් තියෙනවනේ ගහ දිහා. එතකොට නෑ ඒක නෙමෙයි කියන එක දැනගන්න ඕනේ. අන්නේ ඒක හිතට එන්න ඕනේ. නෑ ඒක නෙමෙයි. මේක ඊට වඩා වෙනස් දෙයක් කියලා. එතකොට මේ ධර්මයට දිය වෙනකොට හිත දිය වෙනකොට මේ ගහ පේන්න වෙනස් විදියකට. කවදාකවත් දැකපු නැති ගහක් පේන්නේ. සයන්ස් වලින්වත් අත්දැකීම් වලින්වත් කිසිම දෙයකින් දැකපු නැති ගහක් තමයි පේන්නේ. ඒක ගොඩක් වටිනවා. ඒ කියන්නේ දැන් ප්‍රභාස්වර පුංචි දරුවෙක් තොටිල්ලේ ඉන්න දරුවෙක් ප්‍රභාස්වර සිත ගහක් දකිනවා. හැබැයි ඒ දරුවට ගහක් හම්බ වෙන්නේ. හැබැයි එයා හරි ප්‍රසන්න එයා බලන්නේ hina වෙනවා. එයා රන් ටිකේ සිනහ තියෙනවා. ඒ කියන්නේ එයාට මුකුත් එයා දන්නේ නැහැ මේ ගහක්ද මොකක්ද කියලා. හැබැයි එයාට ප්‍රභාස්වර ස්වභාවයෙන් ගහ පේනවා. ඒක ආට් එකක් නැහැ. සිතුවිලි නැහැ. ඔව් එතෙන්දී මේ දැන් ප්‍රභාසර හිතක් තියෙන ළමයෙකුයි ධර්මය අවබෝධ වෙච්ච කෙනෙකුයි එයා ගහ දිහා බලනකොට එකම විදිහ නෙමෙයි. ප්‍රභාසර හිතක් තියෙන ළමයෙක් බලනකොට එයාට ඒ කියන්නේ තීරණයක් එන්නේ නැතුණාට ගහක් පෙවුනට මොකද සිතවිල්ලක් නැහැ. ඒ වුණාට ධර්මය අවබෝධ වෙච්ච කෙනාට මේ ගහේ ඔක්කොම සයන්ස් එක දැනෙනවා. ඒ සයන්ස් එක මේ මිනිස්සු අවබෝධ කරගත්ත මේ සයන්ස් එකක් නෙමෙයි. ඒක වෙනම ෆීල් එකකින් දැනෙනවා. ඒ වගේ තමයි මේ ලෝකේ හැම දෙයක්ම මේ හිත දිය වුණාම අර දැනෙන ස්වභාවයට අවදි වුණාම ලෝකේ තියෙන දේවල් දැනෙන්න පටන් ගන්නෙ. ගහ බවට පත් වෙනවා. ඇත්තම කතාව. ඇත්තම කතාව ඒක බවට පත් වෙනවා කියන්නේ. මෙතන කෙනෙක් මතුවෙන්නේ නැහැ. නමුත් ගහම තමයි තමයි. එහෙම කියන්න පුළුවන් වචනයක්. හැබැයි කෙනෙක් ඉන්නව නෙමෙයි. හැබැයි ගහ හොඳට දැනෙනවා. ඒකට දිය වෙනවා. ඒක බවටපත් වෙන කියන වචනේ ආර්යයන් වහන්සේ ඇත්තටම කිව්වේ. ආරස හදපු වචනයක්. මොකද මේක දැනෙන එකක්. මේක හරි සරණමානගේ. ඒ පෙන්වීම මග පෙන්වීම. එතන මේ වටිනාකමක් නැති ඒවා ඒකනේ වචනෙන් එන්නේ. එහෙම නෙමෙයි. ඒක මේ වෙනම ෆීල් එකක් එන්නේ. දැනෙන විදිහ. හැබැයි ඔව් ඒ දැනෙන විදිය. එතකොට මේක ටික ටික මේ ස්වභාවය ඒ කියන්නේ ඒක ප්‍රඥාව පහළ වෙනවා වගේ. ඒක අවදි වෙනකොට අර මේ ආත්මය හොයන ඒ සංඥාව හොයන ඒව මොකොත් දෙන්නේ නැහැ. මේක වැඩි වෙලා මේ ඒ අවබෝධය බවට පත් වෙනවා. අවබෝධය බවට දිය වෙනවා වගේ. ඇත්තටම මේක වචනෙන් කියන්න පුළුවන් එකක් නෙමෙයි. මේක තමයි මේකේ පරිවර්තනය. අභ්‍යන්තර. මේකේ උද්දීපනය නෙමෙයි, ගින්න නෙමෙයි. මේක දැනෙන එකක්. ඒක පස්සේ වාගෙන යන්නත් එපා. එතනින් තමයි අර තමන්ගේ අර තියෙන දේවල් දැන් හිතන්න මේ එතන ගින්නක් ඇති වෙන ඒ දේවල් හිතනකොට අර මේ ස්ට්‍රෙස් එකක් වගේ මයින්ඩ් එක හිර වෙන එකක් වෙනවා. ඒවා හිතන්න යනකොට. ඊට වඩා මේ අර ධර්මය අවබෝධ වුණ එකේදී අර තව ප්‍රශ්නාවට අවදි වෙන එකට අවශ්‍ය වෙන්නේ හරිම මේ සැහැල්ලු මේ සුන්දර මේ හරි මේ ප්‍රසන්න ස්වභාවයක්. ඒක මේ හරියට නිකන් හුළඟ වගේ හරියට මේ ගස් කොළන් වගේ හරිම මේ උදේ පාන්දර වගේ ගතියක් අවශ්‍ය වෙන්නේ හිතක් වගේ. එතෙන්දී අර මේ
අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් වෙලා වෙන්න දෙන එකෙන් වෙන්නේ අරක වැහෙනවා. ප්‍රඥාව අවතියන එක වැහෙනවා. කිසිම කෝණයකින් නැතුව ලෝකෙ දිහා, මිනිස්සු දිහා, සත්තු දිහා බලන ගතිය එන්න ඕනේ. තමන් දිහා වුණත් කිසිම කෝණයක් නැතුව බලන ගතිය එන්න ඕනේ. ඒක තමයි හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියලා. අර සොය විග්‍රහ කරනවා ගොඩක්. හිස් බැල්ම කියන්නේ ඒක තමයි. ඒක අපි හිතලා බලන එකක් නෙමෙයි. මම බලන එකකුත් නෙමෙයි. ඒක ඇතුලෙන් මතුවෙන ස්වභාවයක්. අපි කරන එකක් නෑ. අපි කරන එකක් නෙමෙයි. අපි හිතන එකකුත් නෙමෙයි. ඒක ඇතුලෙන් මතුවෙන සුඛ ස්වභාවය සහජව. එහෙමයි. එහෙමයි අරනවාසේක අර මතුවෙනකොට ඒ ස්වභාවය මතුවෙනකොට අර කිසි දෙයකින් මේ අනවශ්‍ය ස්ට්‍රෙස් ගන්න හොඳ නෑ, අනවශ්‍ය පීඩනයක් ගන්න හොඳ නෑ. let it go වගේ නිදහසේ ඒක ගලන්න දෙන්න ඕනේ. අන්න ඒ වගේ. ඕක මේ ඇත්තටම හිතලා කරන්න බෑ. දැන් හෙට ඉඳන් අපේ අය ක්ලාස් දිහා බලාගෙන නිකන් උමුතුවෙන් වගේ දඟලයි. ඕවා කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට ඔබ ජීවත් වෙන්න. සාමාන්‍ය විදිහට හැමදේම සිද්ධ වෙන්න දෙන්න. හැබැයි මේක දැනගෙන ඉන්න. නැත්තම් ඔබ දන්නේ නැහැ. මොකද මේ පරිවර්තනය කියන්නේ මොකක්ද කියන්නේ. මෙහෙම දෙයක් වෙන බව දැනගෙන ඉන්න. හැබැයි Tamanට මේ ගයිඩ්ලයින් එකක් වෙනවා මේක මෙහෙම අවබෝධ වෙනකොට. කවුරු හරි මෙහෙම දෙයක් පණිවිඩයක් විදිහට කියනකොට. හැබැයි ඒක හොයන්න යන්න එපා. මෙතනදී Tamanට Tamanගේ අභ්‍යන්තරයේ දැනෙන එකයි වැදගත් වෙන්නේ. ඒ Tamanට දැනෙනකොට ඒක Tamanටම දැනෙනවා මේ හිර ගතිය ආපතේ. ඒක නිදහස් වෙනවා දැනෙනවා. වෙන පාත් ගන්න ඒක ඔටෝ සිද්ධ වෙනවා. මේක දැනෙන්න විතරයි ඕනේ. දැන් අපි මේ ධර්මයේ දන්නවනේ. දැන් අපේ චාන්දනී මේ ධර්මයේ දන්නවා. ડોક્ટર චාන්දනීට මේක අමුතුවෙන් මේක දැන් මේ සිලබස් එකක් වගේ මේක දැනුම තියෙනවා. නමුත් ડોક્ટર චාන්දනී නැත්නම් මෙන්න මේ තමන්ගේම අභ්‍යන්තරයේ කතාව. ඒකනේ දැන් ඕනි පරිවර්තනය අත්දැකීම්නේ. මේක පුරුදුත් එක්ක තමයි චාන්දනී ওই විදිහට හැදිලා තියෙන්නේ. චාන්දනීගේ ස්වභාවය. දැන් ආනන්ද හාමුදුරුවෝ එළි වෙනකන් සක්මන් කළා නිවන් දකින්නේ නැහනේ. පස්සේ අත්හැරලා දානවනේ. සක්මන් කරනකත් අත්හැරලා සතපෙන්න යනවනේ. අන්න එතකොට තමයි පරිවර්තනය වෙන්නේ. මේ වගේ වැඩක් මේක හිතලා කරන්න හිතනකොට හිතන කෙනා ඉන්නවා. ඒත් මම එයා බලවත් වෙනවා. මේක අපිට මයින්ඩ් එකෙන් කරන්න බෑ. අර පාත් එක තියෙන්නේ ඥාන සමන්නාගත. ඒ කියන්නේ දැනෙන පාත් එකක්. ඒක තමයි දැනෙනවා. ඒක දිය වෙනවත් දැනෙනවා. වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. මිල්ස් පැලේ ඊට අදාළ ස්වභාවයකින් වැවෙන්නේ. අපිට පෝර දාතයයි වතුර දාතයයි. හැබැයි ඉක්මනට මිල්ස් පැලේ පැල කරන්න බෑ. ඒකට යන කාලේ කොහොමත් යනවා. ඒක තමන්ට දැනෙන්න ඕනේ. ඒ ස්වභාවය තමන් ඊට පස්සේ ඔය කියපු ආටුත් නෑ මම ඉස්සරහට යන්නේ නෑ අරම මේව කතන්දර නෑ ඇත්තටම නිදහස් ස්වභාවයෙන් තමයි කටයුතු කරන්නේ තමන්ට අවස්ථාව තියෙනවා නම් තමන් ඒක කළා නැත්තම් නිහඬයි අර ඒ වගේ ඒත් පද වෙන්නේ නෑ නිහඬ වුණා කියලා එහෙම වද වෙන්නේ නෑ දැන් සමහරලාට ආරංශ කියනවනේ එන්න කියලා මේ කටයුත්තට ඊට පස්සේ සමහරලාට කියනවනේ මේක දැන් වෙනස් කරමු කියලා එතකොට කම්පනයක් එන්නේ නෑ ඇයි තමන්ගේ සුඛ ස්වභාවය වෙනස් වෙන්නේ නෑ දැන් මේ බණ කිව්වා නෑ කියලා එහෙම නෑනේ. ඒක අපේ අදහසකුත් නෑනේ. නේ. ඒක තමයි මෙතන නිදහස් බව, සරල බව. මොකද දැනෙනවා මේ ධර්මතාව. මේක මනුස්සයට විශාල යහපතක් වෙනවා කියලා. ඒක තුළ සැනසීම තියෙන බව. සනුමාන දන්නේ. ඒ අත්දැකීම් නිසා යුතුයකමක් කියලා දන්නව සනුමාන මේ කරන කටයුත්ත. මේ අනිත්‍යයටත් එහෙම. දැන් ඔය හර්ෂලා හැමෝම එහෙම තමයි. ඉතින් හැමෝම තම තමන්ට දැනෙන මට්ටමින් උත්සාහ කරන්නේ. වරදක් නෑ කාගේවත්. තම තමන්ට දැනෙන ප්‍රමාණයට ඉතින් නේද? උදව් කරන්න පුළුවන් වෙන්නේ. දැන් මට්ටමට. හැබැයි මේ විවෘත මේ අදහස් දැක්වීම අපි අගය කරනවා. චාන්දනී. සනමාට යමක් කියන්න තියෙනවා සනම චාන්දනීට යමක් අහන්න තියෙනවා සනමගෙන් තමයි. එහෙමයි තියෙනවා. අර මෙහෙතෙන්ද කියන්න තියෙන අර මේ මොන හරි දෙයක්
දැක්කාම හරි අර ඒක තීරණයක් ගන්න ඕනේ. මෙහෙම කියලා. එහෙම ඒ වුණාට ඒක එහෙම නෙමෙයි කියලා දැනගන්න ඕනේ. ඔව් ඒක තව චුට්ටක් මට පැහැදිලි කරන්න. ඒකද දැන් දැන් මොන හරි ඕනම දෙයක් ඒ කියන්නේ හිතන්න මේ දැන් මේක හඳ කියලා කියන්නකෝ. හඳ නිගමනයකට එන එකනේ. ඔව් හඳ දැක්කාම මේක හඳ කියලා නිගමනයක් තීරණයක් එනවා නේද? එහෙමයි. ඒ වුණාට ඒක ඒ නිගමනය තීරණය එන්නේ හිතෙන්. ඊට වඩා එහා දෙයක් තියෙනවා ෆීල් එකක්. ඔව් නැත්නම් මයින්ඩ් එකට කොටු වෙනවා. ඒක ටච් කරන්න තමයි මේ ඒ ඉස්සලාම හඳ දකින්නකොට දැනගන්නවා දැන් මේක හඳ තමයි කියලා දැනගන්නවා. ඒ වුණාට 95% දැනගන්නවා මේක හඳ කියලා. ඒකට 5% විතර දැනෙන්න අරින්න ඕනේ නෑ මේක මීට වඩා එහා දෙයක් තියෙනවා කියලා. ඉස්සලාම එහෙම දැනගන්නවා. ඊට පස්සේ ඒ 105 ටික ටික වැඩි වෙනවා. අන්න ඒ වගේ. ඉස්සලාම මේක හඳ තමයි. මේක හඳ තමයි කියලා තීරණය කරලා අතහැරලා දාන්නේ අන්න ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. ප්‍රඥාව. ඒකෙන්දී අර මේ ඥානෙට එන්නේ එහෙමයි. ඥානෙට ඒකෙන්දී අර මේ විවෘතව ලෝකෙ දිහා බලන්න ඕනේ. කිසිම මේ කෝණයක් නැතුව හරිම විවෘතව බලන්න ඕනේ. විවෘතව බලනවා කියන එක මේ දැනෙන එකෙන් එන්නේ. හරියට නිකන් මේ කූඩුවක ඇතුලේ ඉන්න කුරුල්ලෙක් එළියට යනවා වගේ පියාඹලා. මේ මයින්ඩ් එකේ තියෙන කොටු ඔක්කොම මේ කූඩු අයින් කරලා එළියට පියාඹලා යන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ දැනෙන දේ එක්ස්පීරියන්ස් කරන්නේ. ඒක මේ ෆීල් වෙන්නේ. දැනෙන දේ අර කූඩුවේ ඉන්න කුරුල්ලට දැනෙන පොඩි දෙයක් නෙමෙයි. ඒ හිතා ගන්න බැරි විදිහට දැනෙන්න ගත්තාම හැමදේම වෙන විදිහට පේන්න ගත්තාම අර මයින්ඩ් එකේ තියෙන කොටු අර ප්ලෑන් අර වගේ තියෙන ඒ ඔක්කොම දිය වෙලා අර ඒවා නොගින හැකි තරම් කුඩා විදියට නොපෙනී යනවා.